ආයිබෝවන් ඔන්න අදත් එහෙනම් හංගුක් ලංකා කිචන් එකකින් එකතු වෙලා ඉන්නේ මේ මුහුදු පාසි වලින් කොහොමද සුප් එකක් හදාගන්නේ කියලා. ඉතින් කොරියාවේ ඉන්න අය නම් දන්නවා ගොඩක් අය මේ මියොක් කියලා කියන්නේ මුහුදු පාසි වලින් හදන සුප් වලට. ඉතින් මේ වගේ සුප් වර්ග බබාලා ලැබිලා ඉන්නකොට ඒ වගේම ඔයාලගේ උපන්දිනේ වෙනුවෙන් කොරියාවේ ගොඩක් අය පාවිච්චි කරන්නේ කොරියානු අය මේ මියොක් කියන එක තමයි. ඉතින් ගොඩක් ගුණයි ඇඟට ඇඟේ තියෙන විස ඉවත් කරලා ඉතින් ගොඩාක්ම හොඳ දෙයක් තමයි වයසෙන් වැඩි අය නිතරම පාවිච්චි වෙන සුප් එකක් තමයි මේ සුප් එක මේ කියලා කියන්නේ. මේක මුහුදු පාසි වලින් තමයි හදාගන්නේ. ඉතින් ලෝකෙ කොහේ හිටියත් ඔයාලටත් මේක හදලා බොන්න පුළුවන්. මේක හරිම ලේසි හදාගන්න ඔයාලට පුළුවන්. මම නම් තෝරගත්තේ බීෆ් එක තමයි. නැත්තම් මේ වගේ වේලිච්ච කරවල දාලා ඒ වගේම චිකන් බ්‍රෙස්ට් එක දාලා ඉතින් විවිධ දේවල් එකතු කරලා ඔයාලට මියොක් සුප් එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ගොඩාක් ගුණයි ඇඟ මේක හදාගත්තොත් බිව්වොත් මේ සුප් එක. ඉතින් මම මේකට පාවිච්චි කරන කුක් කංචාන් එක, ඒ කියන්නේ සෝයා සෝස් එක, මේ ලුණු, ඒ වගේම මේ සුදු ලුණු චප් කරපු එක, ලුණු, මියොක්, මේ මුහුදු පාසි එක පාවිච්චි කරනවා. ඉතින් මේක වතුරට දැම්මහම මුහුදු පාසි වගේ වෙනවා. ඉතින් දාලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් හරිම ගොඩායි ගුණයි මේ තයිරොක්සින් එහෙම තියෙන අයට එහෙම මේ මියොක් ආහාරයට ගත්තාම ගොඩක් ගුණයි. ඉතින් මේ වගේ ස්වල්පයක් තමයි දාන්න. ඉතින් මේ පැකට් එකේ ගොඩක් තියෙනවා මේක මේ වේල්ලා තියෙන මේ විදිහට. දැන් මේක අපි ටිකක් වෙලා යනකොට මේ පිම්බිලා එනවා. ඒ වෙලාවට අපි මේක කොහොම කරලා කපාගෙන මේ පාසිට ඉතින් එක පස්සේ පෙන්නමු. ඒ අතර අපි මේක මේ ටෙම්පරාදුව කරගමු. මේ බීෆ් හරි ඕගොල්ලෝ චිකන් බ්‍රෙස්ට් හරි කරවල වර්ගයක් හරි පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ කරවල වර්ගයක් තියෙනවා. මෙන්න මේ වගේ. ඉතින් මේවත් වාතර පොඟන්න දාලා කිනියට කපලා අරගෙන ඉස්සෙල්ලම මේකට තල තෙල් ටිකක් පාවිච්චි කරනවා. තල තෙල් වලින් තමයි ටෙම්පරාදුව දාගන්නේ. ඉතින් තල තෙල් වලට කියන්නේ චම්කිරම් කියලා. ඉතින් ගොඩාක්ම පෝෂක ගුණයෙන් ඉහළ දෙයක් තමයි තල තෙල් කියන්නේ. ඉතින් ඉස්සෙල්ලම බීෆ් ටික එකතු කරගන්නවා. මේ විදිහට ටෙම්පරාදුවක් දාගන්නවා. ඉතින් දැන් මේ මුහුදු පාසි ටික, මියොක් ටික මෙන්න මේ විදිහට ලොකු වෙලා ඇවිල්ලා තියෙනවා. මෙන්න බලන්න. ඉතින් මේක කපලා දාගන්නත් පුළුවන්, කපන්න නැතුව දාගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මේක වතුර දාපු ගමන් මෙන්න මේ විදිහට නැචරල් විදිහට එනවා. හරිම ගුණයි මේක. අමුවෙන් කන්නත් පුළුවන්. කොච්චුජාන් වගේ එකක් පාවිච්චි කරලා ගොඩාක් ලෙඩ වලට හරිම ගුණ කෑමක් තමයි මියොක් කියන්නේ. මියොක් එකත් එකතු කරගත්ත මේකට. ඉතින් අපේ බබාලා හරිම ආස කෑමක් තමයි මියොක් කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේකට බත් ටිකක් ධර්මයට පස්සේ දාලා එකතු කරලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ සුප් එක බීගෙන යනවා. දවසේ ඕන වෙලාවක බොන්න සුප්පු. ඉතින් මේ දවස්වල මට බබා ලැබිලා ඉන්න හින්දා මම දවසට 3 සැරයක් පාවිච්චි කරනවා මේ සුප් එක. මම්ම හදාගෙන මම්ම බොන්නේ. දැන් මේකට මේ සුදු ලුණු එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේක කොරියන් මාර්ට් එකෙන් ගන්නත් පුළුවන්. හංගුක් ලංකා අපේ මාර්ට් එකෙන් ලබා ගන්නත් පුළුවන් මේ සුදු ලුණු චප් කරපු එක. මෙන්න මේ වගේ ටෙම්පරාදුවක් දාලා ඉවරලා දැන් මේකට මම එකතු කරගන්නවා වතුර. මෙන්න මේ විදිහට ගොඩක් වෙලා මේක තැම්බෙන්න ඕන හින්දා මෙන්න මේ ගානට වතුර එකතු කරගන්නවා. දැන් මේකට මම ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. මියොක්කේ ලුණු තියෙන හින්දා මෙන්න මේ වගේ ලුණු ස්වල්පයක් එකතු කරගත්තා. ඒ වගේම කුක් කංචාන් මේ විදිහ හැන්ද එකමාරක් පාවිච්චි කරා. දැන් හොඳින් මේක ගින්දර අඩු කරලා තැම්බෙන්න හරිනවා. විනාඩි 30ක් 45ක් විතර
ඒ වගේම තමයි කියන්න ඕනේ ඉතින් ඔයාලට අවශ්‍යතාවය අනුව ලොකු සුප් එකක් හදාගෙන ඔයාලට පුළුවන් පොඩි කන්ටේනර් බොක්ස් වලට දාලා වෙන වෙනම ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එකේ ගබඩා කරලා තියාගෙන අවශ්‍ය වෙලාවට අරගෙන රස් කරලා බොන්න. ඉතින් මේ රෙසිපි එක ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් සමහර අය නම් අකමැති වුණාට ගොඩක් ලෙඩ වෙලා ඉන්න අයට ගොඩක් වටින කෑමක් තමයි මේ රෙසිපි එක. ඉතින් ඔයාලට ලේසියෙන්ම හදාගෙන රස විඳින්න පුළුවන් මේ මියොක් කුක් එක. That's me.